ළමයි 10 වෙනි ගාන මේක ඩොප්ලාචරණ ගානක්. හරි අපි ඩොප්ලාචරණය පොඩ්ඩක් මතක් කරගමු. හරිද? අපි දුම් ප්‍රභවය සහ නිරීක්ෂය ගත්තාම හරිද? ප්‍රභවය යම්කිසි සංඛ්‍යාතයක් අපි දුම් f0 කියලා සංඛ්‍යාතකින් යුතු ධ්වනියක් නිකුත් කරනවා. නිරීක්ෂකයා මෙතන ඉන්නවා. හරිද? අපි දුම් වාතය ධ්වනි ප්‍රවේගය අපි තුමු v0. ප්‍රභවයේ ප්‍රවේගය v1. නිරීක්ෂකයේ ප්‍රවේගය අපි තුමු v2 කියලා. හරි ඔන්න ඔහොම ටිකක් ගන්නවා. දැන් මෙයා මේගොල්ලෝ කවුරුත් චලනය වෙන්නේ නැත්නම් මෙතනින් යන සංඛ්‍යාතය මම තමයි මෙයාට ඇහෙන්නේ. එහෙනම් නිරීක්ෂකයට ඇහෙන සංඛ්‍යාතය ප්‍රවේගයෙන් නිකුත් කරපු සංඛ්‍යාතයමයි. එහෙනම් සංඛ්‍යාත වෙනසක් වෙන්න තියෙන්නේ. යාට ඒකම ඇහෙනින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ප්‍රභවය සහ නිරීක්ෂක චලනය වෙනකොට මේ සංඛ්‍යාතය වෙනස් වෙලා නිරීක්ෂකයට ඇහෙනවා. ඔන්න සිදුවීමට අපි කියනවා ඩොප්ලර් ආචරණය කියලා. හරිද? ඒක වෙන්නේ කොහොමද කියලා අපි බලමු. හරි v = f λ කියලා අපි සූත්‍රයක් දන්නවනේ. හරිද? ඒ කියන්නේ දෝලනයක් කියන්නේ මෙන්න මෙහෙම එකනේ. එක දෝලනයක් කරනකොට ඒ තරංගය ගමන් කරන දුර ලැම්ඩා. තප්පරයකට සිද්ධ වෙන දෝලන ගානට අපි කියන සංඛ්‍යාත කියලා. අපි මෙන්න මේන් ඒවා f ප්‍රමාණයක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ තරංගය මෙතන තිබ්බ අංශුව එක දෝලනයකදී මෙච්චර දුරක් යනවා ලැම්ඩා දුරක්. එතකොට දෝලන f ප්‍රමාණයකදී යන දුර කීයද මෙතන ඉඳන් f වැඩි කිරීම ලැම්ඩා දුරක් යනවා. තප්පරයකට ගමන් කරන. තප්පරේ සිද්ධ වෙන දෝලන ගාන f නේ. හරිද? එක දෝලනයක ගමන් කරන දුර ලැම්ඩානේ. ඒතර එහෙනම් ගමන් කරපු මුළු ගාන තප්පරයකදී f ලැම්ඩා. තප්පරයකදී ගමන් කරන දුරට අපි කියනවා v කියලා ප්‍රවේගය. තප්පර v = f ලැම්ඩා කියලා සූත්‍රය එන්නේ එහෙමනේ. හරිද? ඔන්න ඕකේ මේ f රඳාපවතින්නේ f කියන එක වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ දෙන්න මතනේ. v වෙනස් වෙලා හරි ලැම්ඩා වෙනස් හරි වුණොත් සංඛ්‍යාත වෙනස් වෙනවා. හරිද? අන්න එතකොට මෙන්න මේ v සහ ලැම්ඩා කියන දෙක වෙනස් වෙන්න බලපාන මේ දෙන්නගේ චලනයන්. අපි බලමු නිරීක්ෂක චලනය වුණොත් වෙනස් වෙන්නේ කවුද? ප්‍රභවය වෙනස් වුණොත් චලනය වෙන්නේ කවුද? ඉස්සෙල්ලා එක පොඩ්ඩක් බලමු. හරි ඩොප්ලර් චලනයට ඔයගොල්ලන් දන්නේ නැති සූත්‍ර තියෙනවා සෑහෙන ප්‍රමාණය 8ක් විතර. එහෙම සූත්‍ර අවශ්‍ය නැහැ. මේක සරලව හදන්න පුළුවන් ගානක්. ඔය සූත්‍රය දානකොට ඔය එක්කනට වරදින්න පුළුවන් ඔයගලන්ට ආදේශ කරනකොට. හරිද? මේක අවබෝධයෙන් කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් බලමු. මම මේ ටික ආයෙත් මෙතන පොඩ්ඩක් මම කිව්වා ප්‍රභවය. අපි තුමු ප්‍රභවය චලනය වෙනවා මේ පැත්තට v1 ප්‍රවේගයෙන් කියලා. හරිද? චලනය වෙනවා වාතය ධන ප්‍රවේගය v. ඒතර මෙයාගේ මෙතන ආරම්භයේදී t = බිඳුවේදී මෙතන ඉඳන් එක තරංග පෙරමුණක් නිකුත් වෙනවා. තරංගයක් යනවා. හරිද? ඔය තරංගය එක දෝලනයකදී මෙන්න මේ වගේ තරංගයකට ගියා කියලා හිතමු. ඒ කියන්නේ එක දෝලනයකදී මෙයා මෙච්චර දුරක් යනවා. හරිද? දැන් මේ අර තරංගෙ මෙන්න මෙහෙම යනවා. එක දෝලනයකදී. හැබැයි ප්‍රභවයේ වෙලාවේදී දෙවෙනි දෝලනය, ඒ කියන්නේ දෙවෙනි තරංගය නිකුත් වෙන කලින් තරංග පෙරමුණ. ප්‍රයලිත තරංගය දන්නවනේ මෙන්න මේ තරංග පෙරමුණ යනවා. හරිද? මේ වගේ මේ හැමදේම ශීර්ෂ. හරිද? ඔන්න ටික. ඒතර ඔන්න ඕක තමයි මෙතන දෝලනයක් කියලා තරංග පෙරමුණක් කියලා ගන්න යන්නේ. මෙතන ඒ තරංග පෙරමුණක්. එක දෝලනයකදී ආපු තරංග පෙරමුණ. ඊළඟ දෝලනයේදී මෙන්න මෙතෙන්ට එනවා. ඕම යනවනේ තරංග පෙරමුණට. මම එක ඉරක් අතර මේ දිගට තියෙන ත්‍රිමානයේ යන දෙයක්. හරිද? රැල්ලක් විතර යන එකක්. ඔයගොල්ලෝ රැල්ටෙන් කිය මතක තියෙන්නේ. හරි. ඔන්න ඔහම පළවෙනි රැල්ල හිතන්නකෝ. පළවෙනි පෙරමුණ මෙතෙන්ට ගියා. මේ පළවෙනියා කියලා හිතන්න. හරිද? පළවෙනි පෙරමුණ මෙතෙන්ට ගිහලා ඉන්නවා. ඒ වෙන එයා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට කාලය කොච්චරක් යනවද? අපි දන්නවා තප්පරයකට දෝලන f ප්‍රමාණයක් වෙනවා නම් එක දෝලනයක් වෙන්න ගත වෙන කාලය එකට f. හරිද? මෙතන සංඛ්‍යාතය අපි තුමු f0 කියලා. මෙයාගේ නිකුත් කරන සංඛ්‍යාතය f0. හරි. ඒතර මෙයා ධ්වනියේ සංඛ්‍යාත සත්‍ය ධ්වනියේ සංඛ්‍යාතය f0 නම් ඒතර මේ එක දෝලනයක් වෙන්න ගත වෙන කාලය ආවර්ත කාලය කියනවනේ. හරිද? ආවර්ත කාලය කියන එක ඒකට f0. එක දෝලනයකදී මෙයා යන දුර කොච්චරද? මෙච්චර දුරක්. හරිද? ඒක අපිට ගන්න පුළුවන් කොහොමද? වාතයේ ධ්වනි වේගය අපි ගමු v0. v0 නම් හරිද? එතකොට මෙතන නම් මෙතන ගිය දුර අපිට හොයන්න පුළුවන් v0 වැඩි කිරීම
කාලය කියන්නේ එකට f not. හරිද? ඒ මොකද්ද මේ? මෙන්න මෙතන ඉඳන් මෙතනට දුර. ඊට පස්සේ දෙවෙනියට මොකද වෙන්නේ? මේක දෝලනයක් ගියාට පස්සේ ඒ වෙනකොට මේ දෙවෙනි තරංග පෙරමුණ පිට වෙන්න කලින් මේ ප්‍රභවය මෙතනම ඉන්නේ නැහැ. ප්‍රභවය චලනය වෙනවා. මේ පැත්තට හෝ මේ පැත්තට යනවා. දැන් මම මේ උදාහරණයක් ගත්තා මේ පැත්තට කියලා. ඒතර මෙයා යම්සි දුරක් ගිහිල්ලා ඉන්නවා. දැන් ප්‍රභවය ඉන්නේ මෙන්න මේ වගේ තරඟ. t සමාන බිඳුව මෙතන හිටියට දැන් t සමානයි එකට f not කියන කාලයේදී දැන් දෙවෙනි දෝලනය දෙවෙනි තරංග පෙරමුණ පිටත් වෙනකොට ප්‍රභවය ඉන්නේ මෙන්න මෙතන. හරිද? ඒතර ප්‍රභවයෙන් දැන් දෙවෙනි තරංග පෙරමුණ පිටිකුත් වෙන්නේ මෙතනින් නේද? පළවෙනි තරංග පෙරමුණ මෙතනින් ගියා. දැන් ඉන්නේ මෙතන. මෙතන ඉඳන් පිටත් වෙලා මෙතනට ගිහින් ඉන්නවා. දෙවෙනි තරංග පෙරමුණ දැන් මෙතන ඉඳන් නෙවෙයි නිකුත් වෙන්නේ. ප්‍රභවය දැන් ඉන්නේ මෙතන. ඒතර මෙන්න මේ පෙරමුණු දෙකක් අතර දුර. ඒ කියන්නේ මම රැලි ඉදිරි ගත්තේ මේ. දැන් රැලි ටිකේ මෙන්න මේ රැලි දෙකක් අතර දුර දැන් අලුත් එක ඇත්ත තරංගායමේ නෙවෙයි නේද? මේ ඇත්ත තරංගායමේ මේක. මේ තින් තරංගායම. නමුත් මේ තරංගායමේ කුඩා වෙලා නේද? මේ ප්‍රභවය මෙහෙට ගියාම මොකද වෙන්නේ? දැන් ප්‍රභවය ඉන්නේ මෙතන. ඒ වුණා නම් තරංගායමේ විශාල වෙනවා. හරි? ඒතර තරංගායමේ වෙනස් වෙන්න බලපාන්නේ කවුද? ප්‍රභවය. අර මම v සමාන f lambda කියලා කිව්ව සූත්‍රයේ මෙයා බලපාන වෙනස් වෙන්න ප්‍රභවය මත. හරිද? ප්‍රභවය වෙනස් වෙනකොට තරංගායමේ වෙනස් වෙනවා. හරි? ඒතර දැන් ප්‍රභවය ගිහිලා ඉන්න දුර කීයද මෙතන? එයාගේ වේගය v1. එයා යන දුර මම මෙතන ඉන්නවා v1 වැඩි කිරීම කාලය කීයද? එක දෝලනයකදී එයා එච්චර දුරක් යන්නේ එකට f not. හරිද? එතකොට එහෙනම් තරංග ආයාම කියන්නේ කීයද? මේ මුළු දිගෙන් මේ දිග අඩු කරන් තියෙන්නේ. v බෙදීම f not ගෙන් v1 වෙන f not. ඒ කියන්නේ තව විදිහකින් කියනවා f not පොඩි යට ගත්ත v ඉරෙන v1 බෙදීම f not. තමයි අලුත් තරංග ආයාමය. ඒ තරංග ආයාම එහෙම වෙන්න හේතුව තේරුණාද? ප්‍රභවය දැන් ඉස්සරහට ගිහලා තියෙනවා. ඒතර දෙවෙනි තරංග පෙරමුණ එන්නේ මෙතනින්. පෙරමුණු දෙකක් අතර පරතරයට තමයි තරංගාමය කියන්නේ. ඒතර තරංගාමය වෙනස් වෙලා. කුඩා වෙලා මෙතන හැටියෙන්න. ප්‍රභවය මෙහෙට ගියා නම් තරංගාමය විශාල වෙනවා. හරි. ඊට පස්සේ අපි නිරීක්ෂකය ගමු. නිරීක්ෂක අපි දුමු v2 ප්‍රවේගයෙන් මෙහෙට යනවා කියලා. මේ තරංගේ නිකුත් වුණාට පස්සේ යාගේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මෙතන v0 නේ. හරිද? v0 හරිද? එතකොට මේ තරංග පෙරමුණේ ප්‍රභවය චලනය වුණා කියලා තරංග පෙරමුණේ වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමම යනවා. හරිද? ඔව් මම. එතකොට නිරීක්ෂකයාට නිශ්චල හිටියා නම් ඒ තරංගය ඇවිල්ලා වදින්නේ මේකේ v0. එතකොට නිරීක්ෂකයට සාපේක්ෂව දැනෙන වේගය කීයද? මෙයාට සාපේක්ෂව ඒක v2 මෙහෙට දැම්මම මෙයාට v2 ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ නේද? හරිද? ඒ කියන්නේ v0 ධන v2 වෙන්න ඕනේ. මෙතන හැටියට. මේ නිරීක්ෂක මෙහෙට නම් ගියේ එයාට සාපේක්ෂව වෙන්න මේ පැත්තට v2 දාන්න ඕනේ. එතකොට v0 ඍණ v2 වෙන්න ඕනේ. හරිද? එතකොට තරංගයේ ප්‍රවේගය බලන්න නිරීක්ෂකයට දැනෙන තරංගයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නිරීක්ෂක වේගය මත. හරිද? මේ වේගය වෙනස් වෙනවා නිරීක්ෂක මත. හරිද? එතකොට මෙතනට දාන්න තියෙන්නේ නිරීක්ෂකයට දැනෙන වේගය. හරිද? නිරීක්ෂකයට දැනෙන තරංගයේ වේගය. මෙතන තරංගායමයට දාන්න තියෙන්නේ මොකද්ද? නේද? v0 වෙන v1. ඒ කියන්නේ ප්‍රභවයට සාපේක්ෂව ධ්වනි වේගය බෙදීම සත්‍ය සංඝාතය. හරිද? ඔන්නෝම තමයි. ඒතර මේ ඔය දෙක අපි මේ අගයක් දන්නවා. මේ අගයක් දන්නවා නම් f කියන එක හොයන්න පුළුවන් අලුත් වගේ කීයද කියලා. හරි. ඔන්න මම ඔයගලන්ට ඒක පැහැදිලි කරේ. හරි මේක මකන්න නැතුව අපි ඔහොම තියලා ගන්න හදමු. හරි. v නිරීක්ෂකයට දැනෙන වේගය කීයද? මේ ධ්වනි වේගය ධ්වනි වාත ධ්වනි වේගය මෙච්චරයි ප්‍රභව වේගය මෙච්චරයි. නිරීක්ෂකයා නිශ්චලයි. එයා චලනය වෙනවා කියලා නේ. නිරීක්ෂකයට දැනෙන වේගය කීයද? මේ යගේ තමයි. මෙයා නිශ්චලින්ද යාට දැනෙන්නේ එන වේගෙන්ම. එහෙනම් මෙතනට එනවා මේ යගේ. මෙතන ඉන්නේ දෘශ්‍ය කියන නේද? හරිද? වැඩි කිරීම තරංග ආයාම. තරංග ආයාම වෙනස් වෙන්නේ ප්‍රභවය මත. හරිද? ප්‍රභවයට සාපේක්ෂ ප්‍රවේගය කීයද? ධ්වනි ප්‍රවේගය. මේකෙන් මේක අඩු වෙන්න ඕනේ. හරිද? නිව් ගෙන් 0.9 නිව් අඩු වෙන්න ඕනේ. ඒක බෙදෙන්න ඕනේ සත්‍ය සංඛ්‍යාතයෙන් 1000න්. එහෙනම් මේ 1000 උඩට එනවා. වැඩි කිරීම මේ නිව් එක මෙතන තියෙනවා. දෘශ්‍ය. මේකෙන් මේක අඩු වෙනවා කීයද? 0.1 නිව්.
ඒකට කැපුණා මේ දශමත් ගියාම 10 4ක් වෙනවා හර්ට්ස්. දෘශ්‍ය සංඛ්‍යාතය. හරිද? හරි. ඒතර මෙතන ඇත්තට තියෙන්නේ මොකද්ද? සරලව කියනවා නම් මෙතන තියෙන්නේ ප්‍රබලයට සාපේක්ෂ ප්‍රවේගය. ප්‍රබලයට නිරීක්ෂණයට සාපේක්ෂ ප්‍රවේගය. මෙතන තියෙන්නේ මොකද්ද? ප්‍රබලයට සාපේක්ෂ ප්‍රවේගය බෙදීම සත්‍ය සංඛ්‍යාතය. ඉතින් එනවා මෙන්න මේ කැලල ගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් උත්තරේ 10 4. එහෙම උත්තරයක් තියෙනවා 5 වෙනි එක.